හෙලෝ අද මට කියන්න හිතුණා මට මේ දවස්වල හිතුණු දෙයක්. ඉතින් මං හිතුවා ඔයගලන් සර්විස් එකක් ප්‍රොවයිඩ් කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයගලන් සර්විස් එකක් ප්‍රොවයිඩ් කරන්න රික්‍රූට් කරන කෙනෙක් නම් ඒ වගේ වෙන්න කෙනෙක් නම් ඔයගලන් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් ගැන තමයි මම කියන්න යන්නේ. මේ දවස්වල මිනිස්සු හැමෝම වැටලා ඉන්නේ. ඒක නිසා කවුරුත් හිතන්න හොඳ නෑ මම තමයි ගොඩක්ම අමාරුවෙන් ඉන්නේ. මගේ ප්‍රශ්න තමයි ලොකු. මගේ ප්‍රශ්න තමයි ඔක්කොමට වඩා මේ බරපතලම ප්‍රශ්නේ. කොහොම කියලා හිතන්නේ නැතුව ඔයගලන් මොනාරි දෙයක් කරනකොට ඒක සාධාරණව මේ අවංකව කරන්න. ඉතින් මම මේක කියන්න ගත්තේ මේ දවස්වල මිනිස්සු ඔන්ලයින් එකේ මොකක් හරි විකුණනකොට ඒ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක දාන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත. ඒක කමන්නේ නැහැ. ඒ වුණාට සමහරක් කට්ටිය ඉන්නවා ඒ ප්‍රයිස් එක දාන්න නැතුව කස්ටමර් කෙනෙක් රීච් කරාම එතකොට ඒ කස්ටමර්ට එක කස්ටමර්ස්ට එක ගණන් ඒගොල්ලන් කියන්නේ. ඔන්න ඒක එකක්. හරිද? එතකොට මේ අනිත් එක තමයි මේ දවස්වල ගොඩක් දෙනෙක් හොයන දෙයක් තමයි ගොඩක් දෙනෙක් හරි ආසයි කමර්ෂල් එකක ඉන්න ෆොටෝ ෂූට් එකක් කරන්න. ඒ වගේ දේවල් වලට ගොඩක් දෙනෙක් හරිම ආසයි. ඉතින් ඒක නිසා මොඩලින් chances, casting chances වගේ හොයනවා. එතකොට ඒ වගේ කට්ටිය හොඳට මතක තියාගන්න. ඔයගලන් ඒ වගේ හොයනකොට එකක් ඒගොල්ලන්ව රීච් කරලා හරියට විස්තර අහගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන් පේ කරනවද? අපි මොනවාරි පේ කරන්න ඕනද? මොන වගේ දෙයක්ද ඔයගොල්ලන්ට ඕනේ? කොහොමද මේක යන්නේ? කොතනද තියෙන්නේ? ඒ වගේ හරස් ප්‍රශ්න අහන්න. මොකද ඔයගලන්ට ඒ chance එක වටිනා වගේම ඒගොල්ලන්ට කාස්ට් කරන්න, ෂූට් කරන්න, කමර්ෂල් එකට ඉන්න කට්ටිය ඕනේ. මමත් ඒ වගේ පෝස්ට් දැක්කොත් එහෙම අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන අපේ පොඩි දෙන්නලත් ඇප්ලයි කරනවා, මටත් ඇප්ලයි කරනවා. ඉතින් ඒ වගේ ඇප්ලයි කරනකොට මට ආව මේ මොකක්ද ඒකට කියන්නේ මට ආව ප්‍රශ්න තමයි මේ ඔයගොල්ලන්ට මම දෙන්නේ. ඒක නිසා කවදාවත් හොඳට මතක තියාගන්න. ඔයගොල්ලන් මොඩල් ෂූට් එකට හරි කමර්ෂල් එකකට හරි මූවි එකකට හෝ මොකකට හෝ වේවා ඔයගලන්ට ඔඩිෂන් එකක් හරි මොකක් හරි තියෙනවා නම් ඒ ඕනම දෙයකට හැම විස්තරයක්ම අහන්න. මොකද ඔයාට ඒ ඔපචුනිටි එක වටිනා වගේම ඒගලන්ට ඔයාව වටිනවා. එතකොට ඒගලන් අනිවාර්යයෙන්ම ඔපචුනිටිස් දෙනවා. ඒ වගේ හැම කෙනෙක්ම අපි ප්‍රශ්න අහන්න පටන් ගත්තම ඒගලන් හිතන්නේ මේක නෑ මෙයාට ඉන්ෆර්මේෂන්ස් දෙන්න හොඳ නෑ කියලා හිතන්නේ නෑ. මොකද ඔක්කොම අහනකොට මේගලන් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ව ඒකට යොමු කරනවා. මොකද ඒගොල්ලන් එතකොට ඩීටේල්ස් දෙන්න ගන්නවා. මොකද දැන් මම ගොඩක් පෝස්ට් දැක්කා. මොකද්ද කොහෙද කින්ද මන්ද කිසිම දෙයක් නැහැ. කොච්චරද ගෙවන්නේ මොනවත් නැහැ. model wanted need මෙහෙම ඒජ් එක කියලා. එතකොට photo need models for photo shoot, need models for commercial, need teenagers from this age to a commercial. එහෙම තමයි දාන්නේ. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න හොඳටම ඒකේ නම රීච් කරලා ඉවරලා ඒක නගියන්න okay, what is this, what is the commercial, how much you will pay, where it will be, when it will be, එතකොට how much you will pay at the beginning and how much will you pay afterward, or how will the payments will be done. කොහොමද මේ දේවල් ගැන හරිමාරෙම අහන්න. එතකොට ඔයගලන්ගේ ඇඳුම ගැන අහන්න. ඔයගලන් මොන වගේ ඇඳුමක්ද ඔයගලන් ඇඳුම අපිට දෙනවද? අපි ඔයගලන්ට ඇඳුම අරගෙන එන්න ඕනේද? ඒ වගේ දෙයක්. එතකොට මම දන්න තරමින් ඔඩිෂන්ස් වලට කවදාවත් පේ කරන්න ඕනේ නෑ ගාණක්. ඒ වගේ ඔඩිෂන් එකකට යනවා නම් යන්න එපා. ඒ කියන්නේ ඒගලන්ගේ පරමාර්ථය ඇවිල්ලා කෙනෙක්ට chance එකක් දෙන එක නෙමෙයි. ඒගලන්ගේ පරමාර්ථය ඇවිල්ලා සල්ලි. ඒගොල්ලන් බලන්නේ කොහෙන් හරි කමන්නේ සල්ලි හම්බ කරන්න. අපි මැචුවර්ඩ් වෙනකොට එක්තරා විදියක මැචුවර්ඩ් වෙනකොට අපි මේ
ඕනට වැඩිය ක්වෙස්චන් ප්‍රශ්න අහන්න රණ්ඩු වෙන්න යන්නේ නැහැ. ඕකේ. alright. ඒක වුණා. එතනින් අපි move on වෙනවා. එතනින් අපි අයින් වෙනවා. ඒ වුණාට young කට්ටියට කියන්නේ matured නැත්තම් young වුණාට කමක් නැහැ. matured නැත්තම් එතනදී ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. ඒ කරන කට්ටියත් ඒ වගේම අපිත් කාස්ට් එකට ඒ ඔඩිෂන් එකකට මොකකට හරි යන කට්ටිය. ඒකට හොඳට මතක තියාගන්න ඕගොල්ලන් ඒ වගේ මොඩල් ෂූට් ඒ වගේ කොමර්ෂියල්ස් එහෙම නැත්නම් ඇක්ටර්ස් කොම්පිටිෂන්ස් ඕනම දෙයකට මොනාර ඇඩ්වර්ටයිසින් එකක් දැක්කොත් එම අනිවාර්යයෙන් මේ විස්තර ඔක්කොම අහලා යන්න. ඒ වගේම ඔයගොල්ලන් පර්චේස් කරනවා නම් ඔයගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒකේ ප්‍රයිස් එක මොකද්ද? ඒකේ එක්ස්පයරි ඩේට් එක මොනවාද? ඒකට එතකොට ඒ වගේ දේවල් අහන්න ඔයගොල්ලන්ට අයිතියක් තියෙනවා. එතකොට ඔයගොල්ලන් ඇඳුමක් ගන්නවා නම් ඒකේ ක්වොලිටි එක බලන්න, ඒකේ සයිස් එක හරියද කියලා බලන්න. ඒ හැම දෙයකටම ඔයගොල්ලන්ට අයිතියක් තියෙනවා. මොකද ඔයගොල්ලන් පේ කරනවා. සමහරක් වෙන්ඩර්ස්ලා කැමති නැහැ ක්ලයන්ට්ස් ප්‍රශ්න අහනකොට. ඒ හේතුව මොකක්ද දන්නවද? ඒකෙත් වැරද්දක් නැහැ. ඒ හේතුව තමයි සමහරක් ක්ලයන්ට්ස්ලා ඉන්නවා ප්‍රශ්න අහලා අන්තිමට ඒ දේ ගන්නෙ නැහැ. යන්නෙත් නැහැ, ගන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ කට්ටියක් තියෙනවා. ඒ වගේ කට්ටිය නිසා තමයි ජෙනුයින්ලි මොනාරි ප්‍රොඩක්ට් එකක් ඔන්ලයින් ගන්න කට්ටිය හෝ ඒ වගේ ජෙනුයින්ලි කවුරු හරි මොනාරි දෙයක් ඉන්ක්වයරි කරනකොට වෙන්ඩර්ස් සයිඩ් එකෙන් අපිට ෆීඩ්බැක් එකක් එන්නේ හරීම ස්ලෝයි. ඉතින් ඔයගොල්ලන් උත් මතක තියාගන්න ඕන. ඔයගොල්ලන් දෙයක් ගැන අහනවා නම් ඔයගොල්ලන් මතක තියාගන්න ඕන. ඔයගොල්ලන් ඇත්තට මේක ගන්න යනවා නම් අහන්න. ඇත්තට මේ ප්‍රොඩක්ට් එකේ මොනවාද ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් ඒ ප්‍රොඩක්ට් එක ඉග්නෝර් කරලා ඒ කෙනාට කියලා ඉග්නෝර් කරා නම් හොඳයි. එතකොට අර ආයේ තව කෙනෙක් ඒ ගැන විස්තර අහලා මේ යනකොට අනේ ඒ කෙනා අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් ගැන හොඳට මතක තියාගන්න. මතක තියාගෙන ඔයගොල්ලන් ජොබ් එකකට කාස්ට් එකකට ප්‍රොඩක්ට් එකක් හෝ ඔන්ලයින් කියන එක දැන් හරිම ප්‍රසිද්ධයි නේද? ඉතින් හොඳට මතක තියාගෙන මේ වගේ දේවල් පර්චේස් කරන්න. කාස්ටිං විශේෂයෙන්ම ඔයගොල්ලන් මොඩල් ෂූට්ස්, කාස්ටිං ඇක්ටර්ස් කොම්පිටිෂන්ස් වගේ දාලා තියෙනකොට විස්තරාත්මක වූලව හැම දෙයක්ම අහන්න නැත්නම් ගිහිල්ලා කට්ට කණ්ඩ වෙන වෙලාවල් ගොඩයි. ගිලෙන්න.